මේක මෙහෙම හොඳට තැම්බෙන්න දෙන්න. මූණ හොඳට ස්ක්‍රබ් කරගන්නවා මම දැන්. ෂීට් මාස්ක් එක ඇප්ලයි කරමු. ආයි ළමයි. අද මගේ බදාද දවස ගෙවන විදිය තමයි ඔයාලට අරන් ඉන්න හදන්නේ. එහෙනම් ඉතින් අපි බලමු මම මුලින්ම මොනවද කරන්න කියලා. Maybe it's 3 a.m. It's not the first time we've gone through this. මුලින්ම යන්න තමයි හදන්නේ. මම මැටි භාජනයක් ලිපේ තියලා ඒකට පොල් තෙල් දාගත්තා. මම මාළු තමයි යන්න හදන්නේ. මෙතනදී ලුණු, රම්පේ, සුදු ලුණු, අවමිරිස් ඒ ටික තමයි මම මේ ටෙම්පරාදු කරගන්නේ. ඔහොම රන්වන් පාට වෙනකම් බෙද ගන්න ඕනේ. ඊට පස්සේ දාන්නේ කරි පවුඩර්. දැන් දාන්නේ බෙදපු තුන පහ. ඊට පස්සේ මිරිස් දානවා. මගේ අතින් මිරිස් පොඩ්ඩක් වැඩි වෙනවා. අමු තුන පහ පොඩ්ඩකුත් දා ගන්නවා මං. කෑලි මිරිස් පොඩ්ඩකුත් එකතු කරගන්න. මං ඒ කෑල්ල වීඩියෝ කරලා නැහැ. දැන් මම මාළු ටික හොදලා ඉවර වෙලා මේකට දා ගන්නවා. ඊට පස්සේ පොඩ්ඩක් මේම හොඳට කලවම් කරනවා. මිරිස් එහෙම හොඳට මාළු වල ගෑවෙන්න. මම දැම්මම වතුර දාන්න යන්නේ නැහැ මේකට. මේක පොඩ්ඩක් මෙහෙමම හිඳෙන්න තියෙනවා. දැන් විනාඩි 5ක් විතර ගියන් පස්සේ මම මේකට වතුර එකතු කරගන්නවා. ගොරක කෑල්ලකුත් මම දැන් හොදලා මේකට දාගන්න තමයි හදන්නේ. එක කෑල්ලක් තිබ්බම හොඳටම ඇති. නැත්තම් ඇඹුල් වැඩි වෙයි. දැන් මේක හොඳට උතුරන්න දෙනවා. දැන් ඉතින් විනාඩි 20ක් විතර මේක හොඳට උතුර තිබ්බේ. දැන් මාළු එක හදලා ඉවරයි. දැන් කන්න තමයි හදන්නේ. මම උදේටයි දවල්ටයි එක වේලයි කන්නේ. දැන් ඉතින් කාලයම ඉවර වෙලා නාගෙන තමයි මම මේ ආවේ. තාම කොණ්ඩේ හොඳටම තෙතයි. දැන් නම් කොණ්ඩේ 60ක් විතර වෙලා තියෙන්නේ. මම මේ නෑවයින් පස්සේ කොණ්ඩේ හෙයර් ඩ්‍රයර් එකකින් වෙලන්නේ. හදිසියම ගමනක් යන්න තිබුණොත් තමයි එහෙම වේලගන්නේ. නැත්තම් නැචරල් විදියට වේලෙන්න දෙනවා කොණ්ඩේ. අපි කොණ්ඩේ කලර් කරමින් පස්සේ අපිට හැම ෂැම්පු එකම කොණ්ඩේ ගන්න බෑ. කලර් එක තියෙන සීමාව, ඒ කියන්නේ තියෙන කාල සීමාව අනුව ඒක ගොඩක් කල් තියාගන්න ඕන නම් කලර් ප්‍රොඩක්ට් ෂැම්පු තමයි අපිට යූස් කරන්න වෙන්නේ. කලර් කරමින් පස්සේ තමයි මාත් ඉතින් මේ ෂැම්පු කන්ඩිෂනර් එකම ගත්තේ. අපි එදිනදා යූස් කරන හැම ෂැම්පු එකකම සල්ෆේට් තියෙනවා. එතකොට සල්ෆේට් තියෙන ෂැම්පු එකක් කලර් කරපු කොණ්ඩේකට ගෑවොත් ඒ කලර් කරපු කොණ්ඩේ තියෙන කලර් එක ඉක්මනට යන්න බලනවා. ඒක නිසා අපි සල්ෆේට් ෆ්‍රී, ඒ කියන්නේ සල්ෆේට් අමුද්‍රව්‍ය නැති ෂැම්පු එකක් තමයි අපි යූස් කරන්න ඕනේ අපේ කොණ්ඩේට. එතකොට මම අරන් තියෙන මේ වියානා බ්‍රෑන්ඩ් එකේන කලර් ලොක් කියන ෂැම්පු එක. එක එක බ්‍රෑන්ඩ්ස් වලින් තියෙනවා මේ කලර් කරපු කොණ්ඩ වලටම හදපු ෂැම්පෝ. ඒව ටිකක් හොයලා බලලා ඔරිජිනල් ඒවා ගන්න, ෆේක් ඒවා ගන්න එපා. එතකොට මේ තමයි මගේ කොණ්ඩේට යූස් කරන ෂැම්පු එක. එතකොට මේක තමයි මම මගේ කොණ්ඩේට යූස් කරන කන්ඩිෂනර් එක. මේකත් වියානා බ්‍රෑන්ඩ් එකේ මම අරන් තියෙන ෂැම්පු එකේම කන්ඩිෂනර් එක. එකම බ්‍රෑන්ඩ් එකෙන් තමයි මම මේ ෂැම්පු එක කන්ඩිෂනර් එකයි ගත්තේ. මොකද බ්‍රෑන්ඩ් දෙකක් මික්ස් කරලා ගන්න බෑ. ඒවැ තියෙන අමුද්‍රව්‍ය එහෙම මික්ස් වුණාම අපි දන්නේ නැහැ මොන වගේ තත්ත්වයක් එයිද කියලා කොණ්ඩේට. ඒක නිසා පුළුවන් තරම් එකම ජාතියව තමයි ඔයාලා යූස් කරන්න ඕනේ. ඉතින් ඔයාලත් ප්‍රොඩක්ට්ස් ගද්දී හොඳට ඔයලා බලලා ගන්න. ඉතින් මම දැන් මේ දවස්වල යූස් කරන ෆේස් වොෂ් එකත් ඔයගලන්ට මම පෙන්නන්නම්. පොන්ඩ්ස් එකේ එන චාකෝල් ෆේස් වොෂ් එක තමයි මම යූස් කරන්නේ. මේ ෆේස් වොෂ් එක ගැන කිව්වොත් මේකේ පොඩ්ඩක් ගත්තත් ඒ කියන්නේ මුළු මූණටම යූස් කරගන්න පුළුවන්. අර හොඳට පේන ඇවිල්ලා මූණ හොඳට හොද ගන්න පුළුවන්. මේකේ ගහලා තියෙනවා ඩීප් ක්ලෙන්ස් කියලා. ඉතින් ක්ලෙන්ස් එකකින් මූණ හොදද්දී ගොඩක් පෙනෙන්නේ ඒ වගේ නෙමෙයි ෆේස් වොෂ් එකකින් මූණ හොදද්දී හොඳට පෙනෙනවා. ඒ කියන්නේ මූණ හොඳට අතුල්ලලා හොද ගන්න පුළුවන්. මං කියන්නේ ක්ලෙන්ස් යූස් කරන්න එපා කියලා. මං කියන්නේ මේ දෙක අතර වෙනස.
දැන් මම ෂීට් මාස්ක් එක ඇප්ලයි කරන්න කලින් මූණ හොඳට වොෂ් කරගෙන ඉන්නේ මගේ ෆේස් වොෂ් එකෙන්. ෆේස් වොෂ් එකෙන් වොෂ් කළා විතරක් මදි. ෂීට් මාස්ක් එකක් ඇප්ලයි කරන්න කලින් ඕගොල්ලන් මූණ ස්ක්‍රබ් කරලා ෂීට් මාස්ක් එකක් ඇප්ලයි කරනවා නම් ඒක ඕගොල්ලන්ගේ හොඳට මූණටම ඇබ්සෝව් වෙනවා. දැන් මගේ මූණ හොදගෙන ආවා නෝමල් වෝටර් වලින්. දැන් මම ස්ක්‍රබ් කරන්න තමයි හදන්නේ. මම යූස් කරන ස්ක්‍රබ් එක ඉවෝන් බ්‍රෑන්ඩ් එකක. ඒකේ තියෙන්නේ කියුකම්බර් ඇන්ඩ් ආමන්ඩ්. ඇත්තටම කිව්වොත් ඒක මාරම හොඳයි. ඒකේ ආමන්ඩ් කෑලි කෑලි වගේ තියෙන්නේ. ඒක ක්‍රීම් එක අතට ගත්තාම ඔයගලන්ට පෙයිද දන්නේ නැහැ. සුදු පාට ස්ක්‍රබ් එකේ කුඩු තියෙනවා ආමන්ඩ් කුඩු. ඒවෙන් හොඳට මූණ ස්ක්‍රබ් කරාම හොඳට මූණේ තියෙන කුණු යනවා. ඒ කියන්නේ මැරුණාම හොඳට ස්ක්‍රබ් වෙලා යනවා. මම මේ ස්ක්‍රබ් එකෙන් පොඩ්ඩක් අරගෙන මූණේ හැමතැනම ගා ගන්නවා. ගාගෙන ඉවරලා තමයි ස්ක්‍රබ් කරන්න පටන් ගන්නෙ. හොඳට රවුමට ස්ක්‍රබ් කරන්න ඕනේ ඔයගලන් මුළු මූණම. එක තැනක් ගොඩක් වෙලා ස්ක්‍රබ් කරන්න එපා. හැමතැනම එක සමානව විනාඩි 5ක් විතර ස්ක්‍රබ් කරාම ඇති. මම හොඳට නාය දෙපැත්තේ ස්ක්‍රබ් කරගන්නවා. එතන අපේ හැමතිස්සෙම මැරුණාම රැඳිලා තියෙන හින්දා. ඒ දෙපැත්තයි ආය කටේ දෙපැත්තයි අන්න ඒ වගේ ඕගලන්ගේ අඳුරු පෑවෙන තැන් තියෙනවානේ. අන්න ඒ වෙලෙම හොඳට ස්ක්‍රබ් කරගන්න ඕගලන්ගේ ස්ක්‍රබ් එකෙන්. ඕගලන්ට ගෙදරදී ස්ක්‍රබ් හදාගන්නත් පුළුවන්. දැන් මම මේම කඩෙන් ගත්ත ස්ක්‍රබ් එක යූස් කරාට ඔයාලට පුළුවන් ගෙදරදීම නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් යූස් කරලා ස්ක්‍රබ් එකක් හදාගන්න. ඕගලන්ට ඕන නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මට ස්ක්‍රබ් එක හදන විදියක් වීඩියෝ එකක් දාන්න කියලා. එතකොට මම ඔයාලට හදන විදිය දාන්නම් වීඩියෝ එකකින්. දැන් මම ස්ක්‍රබ් කරලා ඉවර වෙලා මූණ වොෂ් කරගෙන ආවා. දැන් මම ටිෂු එකක් අරගෙන මූණ පිහදා ගන්න තමයි හදන්නේ. ඔයාලා ගොඩක් වෙලාවට දැකලා ඇති මගේ වීඩියෝස් වලින් මම මූණ පිහදාන ගන්නේ ටිෂු. මම ටිෂු යූස් කරන්නේ ටිෂු එකකින් එකපාරයි මූණ පිහදාන්න පුළුවන්. නැවත පිහදාන්න ඕනේ නැහැ. ටිෂු එක මූණ පිහදැම්මා විසික් කරා. එතකොට ටවල් එකක් යූස් කරාම ටවල් එක දවස් 4කට 5කට සැරයක්වත් ඔයගලන් හොදනවා නම් ඒක යූස් කරන්න. නැත්තම් මූණේ කුරුලෑ දානවා. ඔන්න ඉතින් මම මගේ ෆේස් මාස්ක් එක ඇප්ලයි කරන්න තමයි හදන්නේ. මේක පල්ලෙන් කඩන්න පුළුවන්. අන්න ඒ විදිහට මම ඒක එතනින් පැකට් එක ඉරලා ෂීට් මාස්ක් එක ගන්න තමයි හදන්නේ. බලන්නකෝ අනේ බාගෙට ඉරුනේ. දැන් අනිත් පැත්තනොත් ඉරන්න වෙනවා. ෂීට් මාස්ක් එක මම මෙහෙම එළියට ගන්නවා. එළියට අරන් ඒක දිග ඇරලා මූණේ මම දැන් තියාගන්න තමයි හදන්නේ. ෂීට් මාස්ක් එක මූණේ හරියට තියාගෙන ඒක මෙහෙම හදා ගන්න ඕනේ මූණට ගාන්න තියලා. ඉතින් මම දැන් මේක හදා ගන්නවා. ෂීට් මාස්ක් එක මූණට
දාලා ඉවර වෙලා අපි විනාඩි 20ක් වගේ තියන්න ඕනේ ඒක මූණේ. දැන් මං ඒ පැකට් එකේ තියෙන සීරම් එක අත් දෙකේ බෙල්ලේ ගා ගන්න ගමන් තමයි හිටියේ. පේනවා ඇති ඔයගලන්ට නිකන් ෂයින් එකක් වගේ තියෙනවා. ඒ සීරම් එක හොඳට මුළු ඇඟේම ගා ගන්න. දැන් විනාඩි 20ක් ගිහිල්ලා තියෙන්නේ මං ෂීට් මාස්ක් එක ගලවනවා මෙහෙම. දැන් මම මූණේ ගෑවිලා තියෙන සීරම් ටිකෙන් හොඳට මූණ මසාජ් කරගන්නවා. ෂීට් මාස්ක් එක ඇප්ලයි කරායින් පස්සේ මගේ මූණට ෂයින් එකක් වගේ ඇවිල්ලා තියෙන්නේ. මේ බලන්න ඔයාලටත් පේනවා ඇති. පොඩි ෂයින් ලුක් එකක් ඇවිල්ලා තියෙන්නේ මුළු මූණටම. එහෙනම් ඉතින් තව මේ වගේ වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා පරිස්සමින් ඉන්න. බයි.